හායි යාළුවනේ ගිම්හානේ එක දවසක් මාත් එක්ක ගත කරන්න ආපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔය පැත්තේ හිර නැගගෙන ඉන්නේ මම මේ පැත්තේ අයිස් කියුබ් මසාජ් එකක් දෙනවා මගේ මූණට. මොකද මේ දවස්වල රම්බුටාන් සහ ඔය උෂ්ණ කෑම ඔක්කොම කාලා මූණේ පළු දාලා මේ ඉතින් මහ ලොකු ස්කින් කෙයාර් එකක් නම් කරන්නේ නැහැ. මම අයිස් කියුබ් එකකින් මසාජ් කරන එක තමයි කරන්නේ. ඒකෙන් මේ ඒවා අඩු වෙනවා. ඒ රෑෂස් වගේ තියෙන ඒවා. අපේ ගෙදර ගහේ ගස් ලබු ගෙඩියක් ඉදිලා තිබ්බා. ඊයේ තමයි කැඩුවේ. ඊයේ භාගයක් කෑවා. අද ඉතුරු භාගයෙන් මං උදේට ජූස් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අද දවස මගේ ගෙවුනේ කොහොමද කියලා බලන්න. මෙන්න මේ ලස්සන මලට කියන නම දන්නවනම් කවුරු හරි කමෙන්ට් කරන්න යාළුවනේ. අපි දන්නේ නැහැ ඒක නම. ඒ වුණාට අපේ ගෙදර තියෙනවා මාරම ලස්සනයි මේ මල. අද උදේ අපේ අම්මා මාකට් එකට ගිහින් එන ගමන් සැලඩ් එකක් හදන්න පළතුරු අරන් ආවා. මම මේ දැන් හදන්නේ සැලඩ් එක හදන්නේ. ඒක හදන ගමන් මං හිතුවා මේ ඉඳි කතා කරොත් හොඳයි කියලා. මොකද මේ මම දැන් මගේ පහුගිය ව්ලොග් වලින් උත්සාහ කරා කතා නොකර හරිම කාම් අර ඇස්තටික් වයිබ් එකේ හදන්න. ඇස්තටික් නෙමෙයි මේ ඉතින් මේ ඒනට මේ ශබ්ද නැතුව මේ මොකොත්ම ඒ විදිහට මම ව්ලොග් කරා. මේ ඉතින් ඒ වුණාට ඒ වයින් අර මේ ගොඩාක් ලොකුවට මේ ව්‍යාප්ත වුන්නේ නැහැ. හැබැයි මම ෆලෝ කරන channel තියෙනවා වෙනත් රටවල් වල නම් එයාලා ඒ වගේ ඒවා කරාම ව්ලොග් 2 3ක් දැම්මහම එයාලගේ channel එක අප් වෙනවා. මම දන්නේ අපේ ලංකාවට ඒ වගේ වයින් අප් වෙන්න YouTube එකකින් ඉඩ නැද්ද කියලා. මම හිතන්නේ නම් එහෙමයි. මොකද එයාලා ඒ විදිහට අප් වෙන්නත් අපි ඒ විදිහට අප් නොවෙන්නත් හේතුවක් තියෙන්න එපා. සමහර විට මං තාම ගොඩාක් vlog අප්ලෝඩ් කරලා නැති නිසා වෙන්න පුළුවන්. හැබැයි මං ආයෙත් සෑහෙන තාක් හිතුවා මං ඒ විදිහට vlog කරනවද නැත්නම් voice cover දෙන vlog කරනවද කොහොමද vlog එක කරන්නේ කියලා. ඉතින් මං හිතුවේ ඒ විදිහටම try කරලා බලන්න. මොකද තාම YouTube එක මං පටන් ගත්ත විතරනේ. දැන් මම බලන වයිබ් එක තියෙන්නේ ඒ ක්ලාම් ඇස්තටික් ටයිප් එක. ඒ කියන්නේ කිසිම කතාවක් නැහැ. එයාලාගේ වැඩ කරන ඒවා විතරයි මම බලන්නේ. ගොඩක් දුරට ඒ වයිබ් එකේ තමයි මම ඉන්නේ. හැබැයි මම කැමති අර වොයිස් කවර් මේ විදිහට වොයිස් කවර් කරන්න මම කැමති. මේ මොකද මේ විදිහට වොයිස් කවර් කරද්දි මගේ මනසට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මම හිතුවා මේ විදිහට vlog කරන්න. මම දෙවර්ගෙන් උත්සාහ කරලා බලනවා. සෙට් වෙන එකකින් මම කරනවා කියලා හිතුවා. ඉතින් මේ ඔයාලා කැමති නම් මාත් එක්ක එකතු වෙන්න පුළුවන්. subscribe කරලා like කරලා කමෙන්ට් කරලා එකතු වෙන්න. මගේ ඉස්සරහා ජර්නි එක බලන්න කැමති නම් මම වීඩියෝ එඩිට් කරන්නේ CapCut එකෙන්. CapCut එක ස්ටෑන්ඩඩ් ෆීචර් එකෙන්. මේ දැන් එයාලා ඊකට දෙන දේවල් ගොඩාක් සීමා කරලා මේ මොකද දැන් ප්‍රෝ වර්ෂන් එක ඇවිල්ලා නිසා දැන් අපි ඒක ගන්න ඕනේ. මාරයි නේද මේ මුඩ එයාලගේ ඇප් එක තමයි ඒක හරි වුණාට අර ස්ටෑන්ඩඩ් එකෙන් අර ගොඩාක්ම දේවල් අයින් කරලා කියන්නේ මාරම අවාසිය ඒක නේ.
ලෝභයින්ට අන්නාසි සුද්ධ කරන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. ඔන්න මම නම් ලෝභ නෑ. මං හොඳට සුද්ධ කරා අන්නාසි ගෙඩිය. කියන්න බලන්න ඔයාලා ලෝභයිද නැද්ද කියලා. ඔයාලට අන්නාසි සුද්ධ කරන්න පුළුවන්ද කියලා. පළතුරු ටික ඉතින් මම පොඩියට කපා ගත්තා. මේ ඇඹුල් කෙසෙල් ටික අන්තිමටම කපන්න. මොකද කෙසෙල් අර කළු පාට වෙන ගතිය තියෙනවනේ. ඒ නිසා අන්තිමටම කපුවා. ඉතින් ඔන්න කපලා දෙහි සීනි ලුණු ඔක්කොම දාලා හොඳට කවලම් කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා කූල් වෙන්න. රැට තමයි ඉතින් කන්නේ. රැට තමයි රස බලන්න වෙන්නේ. මොකද කූල් වුණාම රසයිනේ ෆෘට් සැලඩ්. සැලඩ් එක හදලා ඉවරනවත් එක්කම දවල්ට උයන්න වෙලාවක් ලං වෙලා මේ අද උදේට ඉවරයි නේ ඒ නිසා අද දවල්ට උයනවා. අපේ ගෙදර සාමාන්‍යයෙන් දවල්ට උයන්නේ නැහැ. උයන්නේ ඉතින් අර උදේට ලොකුවට කෑමක් කෑවොත් තමයි. අද ඉතින් ජූස් බිව්ව නිසා ඔන්න දවල්ට උයන්නත් සිද්ධ වුණා. අද දවල්ට මං යන්නේ පතොල මාළුවක් කියලාට උයන. පතොල වැටකොළු මාළුවක් කියලාට උයන. වම්බඩු බෙදලක් හදන්න තමයි හදන්නේ. Guys, I used to think I had a lot of time. I would tell myself I will start tomorrow or next week or when I feel ready. But slowly I noticed something. Days were passing, but nothing was changing myself. I was waiting for the perfect moment, but it never came. One day, it really hit me. Time does not wait, it just moves. And while I was waiting, I was losing chances I could never get back. That realization was uncomfortable, but it was necessary. So I stopped waiting. I started small, even when I did not feel ready. It wasn't perfect, I know, but it was progress. Looking back now, I wish I started earlier. I regret it now. So if you are waiting like I did, don't wait. Start now, because later comes faster than you think. යාළුවනේ ඔයාලට මගේ වොයිස් කවර් එකේ පොඩි වාහන සද්ද හෝන් සද්ද එහෙම ඇහි. මොකද අපේ ගෙදර තියෙන පාරක් අයිනේ. වෙන්දර නම් මේ වෙලාවට වාහන ඇත්තටම අඩුයි. ඒ වුණාට අද වැල නොකඩී වාහන යනවා මගේ වෙලාවමද කොහෙද ඒක නා.
දැන් වෙලාව 7ට විතරදී බලන්නකෝ ආස තාම නිවි පාටයි මේ දවස්වල ඉතින් දවල් වැඩි රෑ අඩුයිනේ නේද? රෙදි නමන්න ආසයි ඉන්නවද? මං නම් මගේ ජීවිතේ ආසව නැති වැඩේ තමයි රෙදි නමන එක. ඒ වුණාට ඉතින් නමා ගන්න ඉතින් මගේ රෙදි ටික. රෑට ඉව්වේ අම්මා පරිප්පු වෙලා ගොටුකොළ සම්වරයක් හදලා බිත්තරයක් බාගෙන තම්මලා තිබ්බා. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි උදේ හදපු සැලඩ් එකේ රස බලන වෙලාව තමයි. අද රෑට මගේ ඩිප්ලෝමා එකේ ලෙක්චර්ස් තියෙනවා. ඉතින් මම ඒක පටන් ගන්න කලින් පොඩ්ඩක් නෝට් ටික ආයේ බලාගත්තද කරපු පාඩම් ටිකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් අද මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා ව්ලොග් එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. අදහස් එහෙම මගේ ව්ලොග් එක ගැන. මම ආයෙත් අලුත් ව්ලොග් එකකින් හමු වෙමු. ගෙහෙන් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.